ඉතින් ඊයේ රෑ අපි කොහොම ආවා. ඉතින් ඇත්තටම අපි 2023 මෙතනට ආවා. අප්පච්චි වැඩ කරන තැන විලායක. ඉතින් අම්මගේ මගේ උපන්දිනය එකම සතියේ තියෙන අම්මගේ 8 වෙනිදා මම 11 වෙනිදා. ඉතින් ඒක නිසා අපි වීකෙන්ඩ් එකේ අපි දෙන්නගම කල්ලලා සාමාන්‍යයෙන් ගොඩක් හැමතිස්සෙම වගේ සෙලිබ්‍රේට් කරන්නේ බර්ත්ඩේ. ඉතින් අපි 2023 ආවා. ඉතින් මෙතනටම අපි දෙන්නගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් අපි හිතුවා මේ අවුරුද්දෙත් දෙනවා කියලා. ඉතින් අපි ආවේ ඊයේ රෑ. ඇත්තටම කිව්වොත් 2-3 විතර වුණා නිදා ගන්නකොටත් ගොඩාක් රෑ වුණා. ඉතින් දැන් තමයි මම නැගිට්ටේ. මම වොෂ් එකක් දාගෙන එන්න. දැන් මට කියන්න පුළුවන් welcome back to my channel. ඉතින් ඔයගලන්ට කොහමද? මම නම් ගොඩාක් හදින් ඉන්නේ. ඉතින් අපි මෙතනට ආවේ ටිකක් රිලැක්ස් එකේ ඉඳලා ඔළුව නිදාස් කරගෙන යන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අම්මගේ 8 බර්ත්ඩේ එක මගේ 11 වෙනිදා. ඉතින් අපි මේ ආවේ ෆ්‍රයිඩේ දවසක් ඒ වීක් එකේම. ඉතින් ෆ්‍රයිඩේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ එන්න ගොඩාක් රෑ වුණා. ඒ කියන්නේ අපි කොමෙදී එක විතර වුණා. මොකද අපි සේහා බබාවත් අරන් ආවේ. ඒ කියන්නේ අක්කගේ බබාව. ඉතින් එයා තාම චූටි පැටියෙක් නිසා ඉතින් පොඩ්ඩක් වෙලාවල් යනවා. ඉතින් දේවල් කරද්දී ඒක නිසා එහෙමම වෙලාව ගියා එන්න අපිට. ඉතින් කොහොම හරි ඉතින් ඒ දවසේ vlog එක පටන් ගන්න මට අමාරු වුණා. ඉතින් මේ තියෙන ඊළඟ දවසේ මම උදේම නැගිටලා මම මාර විදියට නිදහසේ හිටියා. ඇත්තටම කිව්වොත් එතකොට අම්මා විතරයි නැගිටලා හිටියේ. ඉතින් මම පල්ලෙහාට යද්දී අපේ අප්පච්චි නැගිටලා අපිට බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් මම උදේ දවස පටන් ගන්නේ හැමතිස්සම උණු වතුර එකක් බීලා නැත්තම් මට හරියන්නේ නැහැ. ඉතින් මම උණු වතුර එකක් බීලා එළිය බලලා ඉතින් මාර විදිහට රිලැක්ස් එකේ හිටියා. ඇත්තටම මම ඉස්සෙල්ලා වගේ අපි මේ එන සෙකන්ඩ් ටයිම් මම 2023 වල අපි ආවා. ඉතින් ඒ දවසෙත් මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නම තමයි ආවේ මේ වගේම. හැබැයි මට මතක විදිහට මම ඒ පාර මෙච්චර නිදහසකින් හිටියේ නෑ දැන් වගේ. ඉතින් මම දැන් තමයි මෙතන ඇත්තටම සුන්දරව රස විඳින්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මාරම රිලැක්සින් ප්ලේස් එකක්. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එක කද්දී අම්මත් ආවා. ඉතින් අපි දෙන්නම එකට කෑවා. ඉතින් අක්කලා අයියලා තාම නිදි පොඩි බබායි අපේ. ඉතින් ඒගොල්ලෝ නැගිටිනකන් අම්මයි මයි කෑවා. මොකද අප්පච්චි කපුචිනෝත් ගෙනලා තිබ්බේ. ඉතින් ඒකත් නිවෙන නිසා ඉතින් ඊට පස්සේ මම පල්ලෙහාට ගියා මගේ කේක් එක ඩෙකොරේට් කරන්න. ඉතින් මම ගෙදර හිතාගෙන ආවේ මම මේ විදියට කරනවා කියලා. ඒ කියන්නේ මට ඕන වුණා නිදහස් තැනක මේ විදියට කිසිම දෙයක් හිතන්නේ නැතුව කේක් එක ගැනයි වටේ පරිසරය ගැනයි හිත විතරක් මේ විදියට කරන්න තිබ්බොත් හොඳයි කියලා. ඉතින් මම ඒ විදියටම කරා. ඉතින් මාර ඒ කියන්නේ ඔළුවට මාර නිදහසක් දැනෙන්නේ මේ වගේ පරිසරයක ඉද්දී ඇත්තටම. ඉතින් මම ඒකයි හැමතිස්සම කියන්නේ ගම්වල ඔය වගේ ඉන්න අය හැමතිස්සම හරිම වාසනාවන්තයි. මොකද ඇත්තටම මේ පරිසරේ සල්ලි දීලාවත් ගන්න බෑ. එච්චරටම ඔළුව නිදහස් කරනවා මගේ නම්. ඉතින් මම දන්නවා හැමදාම මේ වගේ පරිසරවල ජීවත් වෙන අයට ඒක කම්මැලි අගයක් නෑ කියලා. හැබැයි ඇත්තටම ඒ කියන්නේ ගඩොල් වලින් වට වෙච්ච තැන්වල සිමෙන්ති වලින් වට වෙච්ච තැන්වල ඉන්නකොට තමයි ඒවවල අගයක් ගොඩක්ම ඇත්තටම දැනෙන්නේ. ඔයගලන්ට මාව ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් මම මෙතනට කේක් එක අරන් ආවා කේක් එක ඩෙකොරේට් කරන්න.
ඉතින් මම කේක් එක ගෙදර ඉද්දි කවර් කරලා තිබ්බේ. ඉතින් ඩෙකොරේට් ඒවා මෙතන ඉඳගෙන චිල් එකේ කරනවා කියලා හිතුණා. ඉතින් මම පයිපින් බෑග් අරන් ආවා අයිසින් දාලා. ඉතින් මම හරිම රිලැක්ස් එකේ කේක් එක හැදුවා. මම දන්නවා මේක පර්ෆෙක්ට් නෑ කියලා. හැබැයි ලස්සනයි. හරිම කියනවා. ඉතින් ගාඩන් එකේ තියෙන මල් කඩාගෙන ඇවිල්ලා. ඉතින් ප්‍රින්සස් කෙනෙක් වගේ මට දැනුනේ හරියට. ඉතින් මෙතන තියන් කේක් එක ඩෙකොරේට් කරා. එපා ගාලවා එක කඩුවේ HMB බැංකුව ගාවට ඈ එක දිගට කඩුවේ එක දිගට HMB බැංකුව ඉස්සරහා තියෙනවා. දැන් උඩට ආවා කේක් එක ඩෙකොරේට් කරලා මේකක් ඉතින් දාගන්න. මම ඉනෝකක්කා ඉතින් මම කේක් එක ඩෙකොරේට් කරලා උඩ මෙතනට ආවා මේකප් දාගන්න. ඇත්තටම බර්ත්ඩේ එකට මම හිතුවා පොඩි ෂූට් එකක් කරනවා කියලා. මම කවදාවත් කරලා නෑ. ඉතින් ඒක නිසා මං හිතුවා පොඩි ෂූට් එකක් කරනවා කියලා. ඉතින් ඒකට තමයි කේක් එකත් ඒ පාටටම මම තමයි ෆොටෝග්‍රැෆර් හරිම සිම්පල් මේකප් එකක් දාන්න මෙන්න මේ වගේ. ඔව් මෙයා ක්‍රෙඩිට් දුන්නේ නැතුනට හැම වීඩියෝ එකම ෆොටෝග්‍රැෆර් වීඩියෝග්‍රැෆර් මම තමයි. ඔව් view එක පෙන්නන්න please. view එක පෙන්න. පෙන්න පිය. මේක විතරක් ඇතින්ද? මේකේ මුකුත් පේන්නේ නැහැ ගහලාද කියලාවත්. නිකන් කන්සීලර් එක විතරක් දාලා වගේ. රෝස පාට ගන්න එකක් ඇතයි. අපේ අක්කවදේටත් පොඩි ජෝක් එකක් කරලා මම මේකප් කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම කිව්වොත් මට ඒ කියන්නේ ලොකු මේකක් තිබ්බා ෂූට් එකක් කරන්න ආසාවක් තිබ්බා. ඉතින් මම හරියටම කොහෙද කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි මට පික්නික් අයිඩියා එක ඔළුවේ තිබ්බා. ඉතින් ඊට පස්සේ තමයි හිතුවේ මෙතනට ඇවිල්ලා සෙලිබ්‍රේට් කරන ගමන් එතනම ෂූට් එකක් කරනවා කියලා. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ අයියා ආන්ටි තමයි මගේ ෂූට් එක ඔක්කොම කරේ. ඉතින් යාටත් thank you so much. ඉතින් මේ ඔක්කොම ඔයගොල්ලෝ Instagram එකේ දකින්න ඇති ඔක්කොම වීඩියෝ ඔක්කොම කරේ යා තමයි. ඉතින් මම ගොඩාක් සතුටුනාය දවස නම් ඇත්තටම අපේ පොඩි බබත් එක්ක ගත කරපු කාලෙත් මට ගොඩක් වටිනවා. ඉතින් ෂූට් එක ඇත්තටම ෆොටෝ ටික මාරම ලස්සනට ආවා. ඔයගොල්ලෝ දැක්කේ නැත්නම් අනිවාර්යෙන් ගිහලා Instagram එකේ බලන්න. ඊට පස්සේ ඇත්තටම මම චේන්ජ් කරගත්තා. මොකද එළියේ ඉන්න බෑ මාරම රස්නේ. හැබැයි අර ගස් කොළන් තියෙන නිසා පොඩ්ඩක් එතනට ඒක එනවා අඩු වුණාට හැබැයි ඉන්නම බෑ පුදුම රස්නයක් තියෙන්නේ මේ දවස්වල නම්. ඉතින් මම ටක් ගාලා ගිහිල්ලා ආපහු චේන්ජ් කරගෙන වොෂ් එකක් දාලා ඊළඟට මම කන්නාවා. මාරම බඩගින්න හිටියේ. දැන් වෙලාව 3ට විතර ඇති. ඉතින් අපේ අම්මා බත් හදන් ඇවිල්ලා තිබ්බා. ඔයගොල්ලෝ දැන්නවද දන්නේ මම ඉස්සෙල්ලා වීඩියෝ වලත් කියලා ඇති. අපේ අම්මට දවල්ට බත් නොකා බෑ. මොනා කෑවත් බත් කන්න ඕනේ. දවල්ට බැරි වෙලාම හරි. බත් කෑවේ නැත්තම් අනිවාර්යෙන් එදා රැයට බත් කන්න ඕනේ යාට. ඒ වගේ පොඩි දේවල් තියෙනවා. ඉතින් අතරම ගොත අම්මට කිව්වොත් අනිත් ෆැමිලි එකටත් එහෙම තමයි. හැබැයි මම හිතන්නේ ඒගොල්ලෝ කියන්නේ නෑ. මට නම් ඕන දෙයක් අවුලක් නැහැ. anyway බත් තිබ්බොත් ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් අපි බත් කාලා අම්මට බත් කැව්වා. ඇත්තටම කිව්වොත් අයියා පොඩි බබත් එක්ක හිටියා. මොකද එයා කිරි බොන වෙලාව මේ. ඊට පස්සේ දැන් ඉදි කරවන වෙලාවත් ආවා. ඉතින් ඔහොම තමයි අපේ දවල් වරුව ගෙවුනේ.
Kukuge. ඉතින් අපේ අම්මටත් මේකප් එකක් ඕනි කියලා අක්කා අම්මවත් මේකප් කරා. ඉතින් මම ඇඳුමක් දාගත්තා මොකද තව ටිකකින් කේක් එක කපන්නත් තියෙනවා. ඉතින් ඊට කලින් මට හිතුණා ලස්සන මෙතන මේ ලස්සනට වැව තියෙන නිසා මට හිතුණා එතන ෆොටෝ ටිකක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මගේ ෆොටෝ අරගන්නේ මෙන්න මෙයා. ඔයා කවුද කියලා කියන්නේ? මම තමයි මෙයාගේ ෆොටෝග්‍රැෆර්. ප්‍රයිවට් ෆොටෝග්‍රැෆර්. කවුද කියලා කියන්නම? මම ස්ථානක දේ කොන්ටැක්ට් කරලා නම් එක යටින් දාන්නම් වීඩියෝ ෆොටෝ ටික තව ටිකකින් දාන්න. හරි ෆොටෝග්‍රැෆර්ට ක්‍රෙඩිට් දුන්නා වැඩි මම හිතන්නේ අද නම්. ඒක නිසා දැන් හොඳටම ඇති. anyway මේ විදිහට තමයි ෆොටෝ ෂූට් එක කරේ. ඉතින් මම ෆොටෝ වගේම වීඩියෝත් කරා. ෆොටෝ තාම මම අප්ලෝඩ් කරේ නැහැ හැබැයි. ඉතින් ඔයගොල්ලෝ මාව ෆලෝ කරලා තියාගන්න ඉස්සරහට අප්ලෝඩ් කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ෆොටෝ ටික නම් මාරම මම හිතුව විතරම ලස්සනට ආවා. ඉතින් ඇත්තටම විනාඩි 15ක්වත් හිටියේ නැහැ. ටැග් ගාලා ඇවිල්ලා අපි කන්න ලෑස්ති කරා. ඇත්තටම ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකින් තමයි අපි එතන ඕඩර් කරේ. ඇත්තටම එතන ළඟ තිබ්බ රෙස්ටොරන්ට් එකක් Google එකේ ගැහුවාම තමයි ආවේ. ඉතින් ඒගොල්ලන්ට කෝල් කරලා ඕඩර් දෙක දාලා අප්පච්චි ගිහිල්ලා අරගෙන ආවා. As you can see අපි ඕඩර් කරා vegetable roti, ඒ වගේම egg roti, ඊළඟට fried rice වර්ග දෙකක් අපි ඕඩර් කරා. ඊළඟට කොත්තු ඕඩර් කරා. පෝක් කොත්තු එකයි normal කොත්තු එකයි මම හිතන්නේ අරගත්තේ මට මතක නැහැ. ඉතින් මොකද අපේ අක්කා vegetarian. ඉතින් එයාට vegetable දේව අරගත්තා. ඉතින් ඇත්තටම කිව්වොත් කෑම මම හිතුවට වඩා හොඳයි. නරකම නැහැ. ඉතින් එළෝ රොටිත් හොඳයි. කොත්තුත් හොඳයි. fried rice උත් හොඳයි. ගොඩාක් තෙල් නැහැ. ඉතින් අපි මට මතකයි ගිය පාර 2023 ආපු වෙලේ අපි කෑවේ චයිනීස්. මේ පාර ලංකන් කෑවා. ඉතින් මම මේ පාර ඕඩර් කරන්න හිටියේ ඉන්දියන් නැත්තම් චයිනීස් හරි ලංකන් හරි තමයි. ඒත් ඉන්දියාවේ බිරියානි කෝල් කරාම ඒගොල්ලෝ මෙනු වල තියෙන ඒවා හැමතිස්සෙම නෑ කියනවා. ඉතින් ඒක නිසා ඒක අතෑරියා. ඊට පස්සේ ශ්‍රී ලංකන් දැක්ක නිසා තමයි ඕඩර් කරේ. ඉතින් අපි ඔහොම තමයි එදා රෑ ඇත්තටම ගත කරේ. අතරම මාරම ෆන් එකේ තමයි අපි 5 දෙනා හැමතිස්සෙම ඉන්නේ. ඉතින් අපේ සේහ බබා නම් දැන් දොයි අපිට එයාට මෙයාගේ පළවෙනි බර්ත්ඩේ එක ෆැමිලි එකේ යන ඒත් ඒ අපිට අර කැන්ඩල්ස් ඒවා යාට පෙන්වන්න බැරි වුණා. මොකද එයා නිදි හින්දා. ඉතින් එයාව රැගිටවන්න ලෝභ හිතුණා. ඉතින් ඒක විතරයි පොඩි මේකකට අඩුපාඩුවකට තිබ්බේ. ඉතින් anyway කමක් නැහැ. අපි 5 දෙනා හරිම ජොලි එකේ එදා කේක් එක කප්පලා ඊළඟට අප්පච්චි අක්කලයි වෙනම කේක් එකක් ගෙනල්ලා තිබ්බා. ඒකත් හරිම රසයි. මගේ එක නම් ඇත්තටම මම නිකන් ස්පොන්ජ් කේක් එකක් හදලා තිබ්බේ. ඉතින් අපි ඔහොම තමයි එදා රෑ ගත කරේ. ඉතින් very happy birthday to us. ඉතින් ඇත්තටම මෙහෙම මම ඇත්තටම ආසයි මේ විදිහට මගේ පන්දිනේ ගත කරන්න. මම ලොකු පාටි වලට ආස නැති කෙනෙක්. ඒ වගේම ඔය යාළුවොත් එක්ක එහෙම මගේ ස්පෙෂල් දවස් මම එහෙම ගත කරන්න ගොඩක් ආස නැහැ. මම ආස මගේ කොම්ෆර්ට් සෝන් එක තමයි මේක. ඉතින් මම
මං වෙලා ඉන්න පුළුවන් මට මෙතනදී. ඉතින් ඒක නිසා මම හරිම ආසයි මෙහෙම ඉන්න. ඇත්තටම කිව්වොත් මම ඕගලන්ටත් කියන්නේ හැමතිස්සෙම ඕගොල්ලන්ට වෙලා ඉන්න පුළුවන් තැන්වල හැමතිස්සෙම ගොඩාක් ඉන්න. හැමතිස්සෙම ඒ කියන්නේ ඉන්න බෑ කියලා මම දන්නවා. ගොඩක් වෙලාවට යාළුවෝ ආශ්‍රය කරන්න ඕනේ, වැඩ කරන තැන්වල අය ආශ්‍රය කරන්න ඕනේ. ඒත් මම කියන්නේ Tamanට හැමතිස්සෙම ස්පෙෂල් මොමන්ට් එකක් අරගන්න. එතකොට ඇත්තටම ලොකු වෙනසක් වෙනවා ඉතිරි දවස් වලට. මොකද ඇත්තටම ඕගොල්ලන් හරියට මලක් වගේ පිපෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැත්නම් try කරලා බලන්න. ඇත්තටම ඒක මාර නිදහස් ඔළුවට. කොටි කනවා වගේ. Thank you. Happy birthday. Happy birthday. Happy birthday. Happy birthday. දැන් දෙන්න මේක විදිහට කපන්න. ඒක කපමු නේ. මං කැවුවේ නෑ කාට අතගොම වෙලා. මොනවද? ඕනේ. ඕන දේවල් බොන්න බෑ. යා මම ඕනේ ගන්නෑ අදා. ඔව්. බීරු ටිකක් බොන්න. Cheers. කො මට බෝතලයක් බීර්. ඔය ටික කියන්නේ තමයි පොඩ්ඩක් දීලා බලන්න. බීර් දුන්නම පොඩ රාම. ඒක ටිකක් ආයි හොඳයි හා. සෙලිබ්‍රේෂන්. සුබ උපන්දිනයක්. එහෙම වේවා. සුබ අනාගතයක්. එහෙම වේවා. මේක කරා. නේ. ඒක හොඳයි. මම දැන් මේ වොයිස් රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. මම දැන් තමයි ඇහුනේ මම වොයිස් රෙකෝඩ් කරපුවා. එතකොට මට බෑග්ග්‍රවුන්ඩ් එක ඇහුණා. ඒ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සද්ද තමයි මගේ ෆෑන් එක. මට ඒක නැතුව දැන් නම් ඉන්න බෑ. මාර රස්නේ. ඉතින් ඒත් මගේ වොයිස් එක ඇහෙන නිසා මම ආපහු రీ රෙකෝඩ් කරන්නේ නැහැ. මං හිතන ඔයගන්ට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ලොකු. අන්තිමේ රෙස්ටුරන්ට් දුන්නේ. තෑගි දෙන විදිය. තෑග්ගට ශ්‍රී මම මේ සංකේත උනන්නේ ආයි ග්‍රේට් සංකේත කියන්නේ උඩරින්ම. ඉතින් ඊට පස්සේ අපිට ප්‍රසන්ට් දුන්නා. ඉතින් ඇත්තටම කිව්වොත් මම අම්මට දුන්නේ වොච් එකක්. ඉතින් හරිම ලස්සනයි වොච් එක. හරිම හීනි වොච් එකක්. ඉස්සර කාලේ තිබ්බ වොච් එකක් වගේ. ඉතින් මට මතකයි ඉස්සර අම්මා ඒ වගේ එකක් තිබ්බ. ඉතින් මට ඒක මතක් වුණ නිසා මම ඒ වගේ එකක් අරගත්තා. ඉතින් ඔහොම තමයි අපේ රෑ එදා ගෙවුනේ. ඉතින් ඊට පස්සේ අපි පොඩ්ඩක් චැට් එකක් දාලා පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ පාන්දර 2-3 විතර වුණා. ඇත්තටම නිදා ගන්නකොට මං හිතන්නේ 3:00 විතර වුණා නිදා ගද්දී. වීඩියෝ එකක් ගන්නකෝ අදිනේ. නම ගහන්න මෙතන ඉස්සෙල්. නම ගහන්න නෑ. සෝ ප්ලස් හරි ලස්සනයි. දාන්න. මං හිතන්නේ අතර යන්නේ දැක්ක. ඔයා උන් බලන්න මේ අම්මට දෙන්න. ඒ ගිය පාර අප්පච්චි දුන්නේ උණුවට. මේ සැරේ මම ගියා මේ යූරෝස්පින් සංකල්ප කරලා කෝට්ටේ යනවා.
ගුඩ් මෝනිං. ඉතින් මේ අන්තිම දවස ඉතින් මම ඊයේ මේකප් අඩු අරගෙන ඇදුම් එහෙ මෙහෙ දාලා එකක්වත් අස් කරලා තිබ්බේ නැහැ. ඒක නිසා මම නැගිට ගමන් අස් කරන්න පටන් ගත්තා. දැන් වෙලාව ඇති 10ට 11ට විතර. ඊයේ ගොඩාක් පරක් වුණා නිදාගන්න. ඉතින් ඒක නිසා අද පොඩ්ඩක් හිමින් නැගිට්ටා. ඉතින් අපේ සේහ බබත් නැගිටලා ඔක්කොම අය දැන් නැගිටලා ඉන්නේ. අප්පච්චි ගියා බායකට බ්‍රෙක්ෆාස්ට් අරගන්න. මම දන්නේ ඇයි කියලා බ්‍රෙක්ෆාස්ට් ගත්ත වීඩියෝ මන් ළඟ නැහැ. ඉතින් හැමදාම වගේ කපුචිනෝ එකයි බ්‍රියෝෂ් එකයි තමයි අරගත්තේ. හැබැයි බායක ඒවා නිසා ගොඩක් රහයි ඒවා. ඊයේ අපි මැක්ඩොනල්ඩ් එකෙන් කෑවේ. Good morning. අපි යන් ඇවිදින්න අද last day. අපි තව ටිකකින් ගෙදර යනවා. ඉතින් අපි යන් ඇවිදින්න. hi කියන්න. hi කිය. Hai. මාව එල්ලෙනවා. දෙන්න වැවේ පිය මේ ඔයා බිඳු කරන්න එපා. දැන් මාව එකක් ගන්නකො බැලුවා. ඉතින් එළිය ඇවිදලා ගිහිල්ලා ඊළඟට අපි ආපහු විලායකට ඇවිල්ලා පොඩ්ඩක් මෙතනට වෙලා හිටියා. මොකද අයියයි අප්පච්චි සුපර් මාකට් එකට ගියා. අපිට දවල්ට කන්න බඩුව මොනා හරි අරන් එන්නේ කෑම. ඉතින් ඊළඟට මැක්ඩොනල්ඩ්ත් අපි ගෙනාවා. අයියයිමයි මෙන්න මේ චැලෙන්ජ් එක කරා. ඔයගොල්ලෝ TikTok වල දැකලා ඇති හැම තැනම තියෙනවා දැන් මේ චැලෙන්ජ් එක. ඉතින් මටත් ඕන වුණා කරන්න. ඉතින් මමත් කරා. තාම අප්ලෝඩ් කරේ නෑ හැබැයි වීඩියෝ එක. ඉතින් අප්පච්චි එතකන් පාස්තා හදලා තිබ්බා. ඉතින් අපි ඕක කාලා පොඩ්ඩක් ඉඳලා හවස 4:05ට විතර තමයි මෙතනින් යන්න පිටත් උනේ. ඉතින් ඔන්න ඔහම තමයි අපේ බර්ත්ඩේ වීකෙන්ඩ් එක ඉවර වුණේ. ඉතින් හරිම සතුටින් ගෙවුන දවස් 3ක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් එන්ජොයි කරන්න ඇති කියලා මේ දවස් 3. ඇත්තටම කිව්වොත් දවස් 2යි ඔයගොල්ලන්ට මම පෙන්නුවේ. හැබැයි මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් මම තෑන්ක්ස් කරනවා ඔයගොල්ලෝ හැමෝටම අන්තිම වෙනකන් ඉන්නවට වීඩියෝ වල. ඒ වගේම මම තෑන්ක්ස් කරනවා කමෙන්ට් කරලා ලයික් එකක් දාලා බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි. නෑ මම නෙමෙයි අර කඩේ තිබ්බ කෑල්ලෙන්. ඇයි කැස්සාවනේ? ඒක ගන්න දීපි. බැලි නෑ. තරගේ ඕම කන්න. හා කොකාකෝලා බීලා දිව්වනේ. ඉස්මෝල්ලේ ආවා. ඉස්මෝල්ලේත් එක්ක කැස්සා තියෙනවා කැස්සා.